The Voice channel එකට සාදරයෙන් පිළිගන්නවා දවසෙත් ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලා බලාපොරොත්තුෙන් හිටපු මේක මලගේ page එකේ followers-ලා වැඩි කරගන්නේ කොහොමද කියලා. ගොඩක් අයට දෙන ප්‍රශ්නයක් තමයි page හැදුවට followers-ලා නැහැ. ඉතින් කොහොමද අපි followers-ලා වැඩි කරගන්නේ කියලා. අපි අද කියලා දෙනවා කොහොමද කරන්නේ කියලා. ඔයාලා විශ්වාස කරගෙන ඉඳන්නේ මම ඒකට අදාළ වීඩියෝ එක තමයි මේ channel එකට ඉස්සෙල්ලම දැම්මේ මීට මාස 2කට විතර කලින්. කාටවත් ඒක ක්ලික් වුණේ නැහැ. වීඩියෝ එක දාලා තියෙන්නේ ඊළඟ බලන්න විතරයි තියෙන්නේ කොහොමද followers-ලා වැඩි කරගන්නේ කියලා. මම මේ වීඩියෝ එකට අදාළ link එක description එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් මේක දෙන link එක click කරලා මේ විදියට ඔයාලට followers-ලා වැඩි කරගන්න. ඒක තමයි මම ඉස්සෙල්ලාම දාපු වීඩියෝ එක මේ වීඩියෝ series එකේ. හැබැයි කට්ටියට විතර නැහැ. මේ Facebook page එකේ followers-ලා අපි වැඩි කරගන්න ඕන නම් අපිට ක්‍රම කීපයක්ම තියෙනවා. එකක් තමයි කට්ටියම දන්න එක තමයි group වලට share කරලා followers-ලා වැඩි කරගන්න පුළුවන්. ලංකාවේ audience එකට මේක ටිකක් සාර්ථක වුණාට ඉතලට audience එකට මේක හරියටම සාර්ථකම නැහැ. එම followers-ලා leasing add වෙන්නේ නැහැ. ඒ නිසා අපිට group වලටම share කරලා followers-ලා වැඩි කරගන්න පහසු නෑ. ඒක අමාරු වැඩක්. හරි මෙයාලා මේ page follow කරන්නේත් නැහැ. එතකොට අපි කොහොමද අපේ page වල followers-ලා වැඩි කරගන්නේ? සාමාන්‍යයෙන් group වලට share කරලා ඒ අපි group එකේ post කරන like වලට like කරන අය ටික අපි වෙනම click කරලා අරගෙන ඊටකට වෙනම අපිට invite එකක් කරන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය procedure එක. ඒකෙන් ගොඩක් අය followers-ලා හදාගන්න try කරනවා. හැබැයි ඒක අපි 100කට විතර invite කරොත් එක්කෙනෙක් වගේ තමයි follow කරන්නේ. ඉතින් එහෙම කරලා අපිට followers-ලා හදාගෙන Facebook එකේ audience එකක් build up කරගන්න අමාරුයි. ඒකට මොකක්ද ක්‍රමවේදය? ඉතින් මේකට ඔරිජිනල් followers-ලාත් අපිට ඕනේ. දැන් ඕනි තරම් ඔයාලට followers-ලා fake ගන්න පුළුවන්. ඩොලර්ස් රුපියල් 1000ට 2000ට 5000ට 10000ට 20000ට ලක්ෂ ගණන් followers-ලා ගන්න පුළුවන්. දැන් ක්‍රම තියෙනවා. ඒවා සාර්ථක නැහැ. මොනිටයිස් කරගන්න page එකට අදාළ followers-ලා ටික හදාගන්න එකට ඒක සාර්ථක ක්‍රමවේදයක් නෙවෙයි. එතකොට අපිට fake විදියට followers-ලා අරගෙන හරියන්නේ නැහැ. group වලට post දාලා share කරලා audience එක හදාගන්නකොට තමයි අවුරුදු 5ක් තියාවි ඔහම මේ followers-ලා ටික හැදෙන්නේ. ඒක මොකක්ද කරන්නේ? ඔයාලට මේකට කරන්න තියෙන එකම විදිය තමයි ඔයාලා page එකේ monetize කරන්න ඕනේ නම් ඔයාලගේ මේක monetize level මට්ටමට ගෙනියන්න අවශ්‍ය විදියට page එකේ settings ටික හදාගන්න ඕනේ නම් එතකොට සාමාන්‍යයෙන් followers-ලා 5000ක් 10000ක් අපි හදාගන්න ඕනේ. ඒ වගේම අපිට 1 million reach එකක්වත් page එකේ තියාගෙන යන්න පුළුවන් වෙනවා. අන්න එහෙම pages වලට තමයි මේ Facebook invite එක හම්බ වෙන්නේ. ඉතින් එහෙම හම්බ වෙන්නේ නැහැ ගොඩක් තැන්වලදී ඔය කියන දේවල් ටික හරියට වෙන්නේ නැත්තම්. අනිත් එක තමයි original content. ඒවත් තියෙන්න ඕනේ. මුන්ගේ videos වල දාලා මේක ගොඩ දාන්න බෑ. ඒක නිසා තමන්ගේම කියලා content එකක් තියෙන්න ඕනේ. අඩුම ගාන reels දානවා reels හොඳට edit කරලා color කරලා music track වෙනම දාලා එහෙම කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට තමයි ඒව සාර්ථකව up කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මේ followers-ලා හදාගන්න ක්‍රමවේද තමයි ඔයාලට මූලික වියදමක් page එක වෙනුවෙන් කරන්න වෙන්නේ. මූලික වියදමක් page එක වෙනුවෙන් කරලා තමයි අපිට පළවෙනි followers-ලා set එක හදාගන්න. ඉතින් අපි හිතමු ඔයාලා දැන් page එක හදලා තියෙනවා ඇමරිකාවේ. එහෙම නැත්නම් කැනඩාව, ෆ්‍රාන්සියට, ඉතාලියට, ඕස්ට්‍රේලියාවට මේ වගේ රටවල් වලට හදලා තියෙයි කියලා කියමු. නමුත් අපිට audience එක නෑනේ. එතකොට අපි කරන්න ඕනේ අපි ඒ audience එක target කරලා ad එකක් ගහන්න ඕනේ. එතකොට මේ ad එක ගහන විදිය ඒ ad එක තමයි මිනිස්සුන් මේ අපි මිනිස්සුන්ට like කරන්න, follow කරන්න කැමති විදියට හිතෙන විදියට තමයි අපි post එක design කරන්නේ. ඉතින් මේ විදියට design කළා අපි කැනඩාවට හරි, අපි ඕස්ට්‍රේලියාවට හරි, අපි යුරෝප් country ඇමරිකාවට හරි අපි කැමති රටකට audience එක target කරලා ad එක create කරනවා. දැන් මේ ad එක create කරලා ඔක්කොම කරලා කරන විදිය මම කලින්ම දාලා තියෙනවා. මේක තමයි description එකේ දාලා තියෙන්නේ. ad එක design කරගන්නේ කොහොමද, කොයි වගේ ad එකක්ද, ඒක place කරන්න ඕනේ කොහොමද, audience එක target කරන්නේ කොහොමද, එතකොට boosting එකට කොච්චරක් වේදම් කරනවද, මේ දේවල් ඔක්කොම මම මේ වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලලා මේ විදියට ඔයාලගේ ad එක create කරලා place කරන්න. එතකොට ඔයාලට පුළුවන් Facebook එකෙන් අර ඔයාලට නැති followers-ලා ටික original followers-ලා ටික හදාගන්න. මූලික ටික විතරයි හදාගන්න ඕනේ. අපි followers-ලා 3000 එකපාර හදාගත්තොත් අපිට ඊටු ටික හිමීට ගොඩනගා ගන්න
කරගන්න පුළුවන්. අර සල්ලි තියෙනවා නම් ඔයාලට මේකට වියදම් කරන්න පුළුවන් නම් followers 5000ක් 10000 හොඳට boost කරලා ගන්න. සාමාන්‍යයෙන් රුපියල් 3000ක් වියදම් කරනකොට මේක කරගන්න පුළුවන්. මේකට ලක්ෂ ගණනක් වියදම් වෙන්නේ නැහැ. ඒ කරන ක්‍රමවේදය මම මගේ description එකේ දාලා තියෙනවා link එක. එතෙන්ට ගිහිල්ලා එක click කරලා ඒ වීඩියෝ එක මුලින් ඉඳලාකට හොඳට බලලා ඒ වීඩියෝ එකට add එක ගහන්න. එතකොට අපි මේකදී ආගේ page එකට තමයි followers ලා add කරන්නේ. මේකදී හොඳට මතක තියාගන්න ඕනේ අපි මේ add එක ගහන්නේ ඒකේ ක්‍රමවේදය මම කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මම මේ වීඩියෝ එකේ සම්පූර්ණ ඔයාලට ගයිඩ් කරලා තියෙනවා. ඔයාම ඒක කොහොමද කරන්න ඕනද. ඒකදී අනිවාර්යෙන්ම ඔයාලට පළවෙනි followers ලා 1000 දාගන්න පුළුවන් ගේමක් නැතුව. ඊට පස්සේ අපිට post එක දාගෙන යනකොට එමීඩියම් අපිට followers ලා page එකට එකතු වෙන්න ගන්නවා. මේ followers ලා ටික active වෙනකොට අපේ page එක ඇතුලේ ඔන්න ඊට පස්සේ අපේ page එකේ post viral වෙන්න ගන්නවා. අන්න එතකොට followers ලා එන්න ගන්නවා. ඉතින් මූලික followers ලා 5000ක් ඔයා දෙකක් මාර්ගයෙන් තමයි page එකට ගන්න. මේක ලේසි නැහැ. හැබැයි මේක අමාරුත් නෑ. මේකට උනන්දුව තියෙන තමන්ට Facebook එකකින් පිටරට audience එකක් අරගෙන මේකට තමන්ට ගෙමක් ගහගන්න ඕන නම් ඔන්න අවස්ථාව. ඕක තමයි ක්‍රමවේදය. ඉතින් අපිත් කරන්නේ එහෙම තමයි. සහ ගොඩක් අය ඔක කියලා දෙන්නේ නැහැ. ඉතින් ඔන්න අපි ඔයාලට ක්‍රමවේද කියලා දුන්නා සහ කරන විදිය වීඩියෝ එක දාලා තියෙනවා description එකේ. යන්න description එකේ link එක click කරලා වීඩියෝ එක බලන්න. බලලා ඉවරලා අඩුපාඩු මොනවා හරි තේරෙන්නේ නැත්නම් ඊට යටින් තව link එකක් දාලා තියෙනවා අපේ WhatsApp group එක. මේ අපේ WhatsApp group එකේ ගොඩාක් දේවල් අපි කතා වෙනවා. ඉන්න කට්ටිය දන්නවා අපි ගොඩක් දේවල් කතා වෙනවා. අපි support කරනවා. මම කොච්චර support කරනවද කියලා යාළුවා දන්නවා. ඉතින් ඔයාලට අපි ෆුල්ම support එක දෙනවා. අපි guide කරනවා ඔයාලට මොනවද කරන්න ඕනේ සහ නොකරන්න ඕනේ කියවත් පිළිබඳවත් කියලා දෙනවා. ඒ වගේම ඊළඟ වීඩියෝ එකක් තියෙනවා මම ඒකේ කියලා දෙනවා ඔයාලට මාසයක් ඇතුළත ඔයාලගේ page එකේ reach එක මන්ට වැඩි කරගන්න කොහොමද followers ලා ඔයාලා මේ විදිහට හදාගත්තා වගේම මාසයක් වගේ ඇතුළත ඉක්මනට ලොකු රීච් එකට ඔරිජිනල් ඕගනික් රීච් එකට යන්නේ කොහොමද කියන ටිප් එකකුත් මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එක බලන්න ඕනේ නම් මගේ channel එක subscribe කරලා bell එක click කරලා තියාගන්න. ඔයාලට පාරු නෑ මාත් එක්ක හිටියා කියලා ඔයාලා විශ්වාස කරන්න මම ඔයාලට ඉදිරියේදී Facebook විතරක් නෙවෙයි YouTube Reels වලින් පිටරට audience එකකින් සල්ලි හොයන්න audience එක හදාගන්න විදිය සහ ඒවට වීඩියෝස් දාන විදිය, ඒවට වීඩියෝස් හොයාගන්න විදිය ඒවත් කියලා දෙනවා. ඒකට Facebook එකෙන් විතරක් නෙවෙයි YouTube එකනොත් ඉක්මනට සල්ලි හොයන්න ඕනි විදිය මම ගොඩාක් ඉක්මනට ගෙනල්ලා සහ අලුත් ක්‍රම වලින් කියලා දෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න මම හිතන්නේ ගොඩාක් අය දැන් අපෙන් ප්‍රයෝජන ගන්නවා. අපි මේ කියලා දෙන ඒවාත් ඒක නම් අපේ group එකට අනිවාර්යෙන් join වෙලා ඔයාලගේ තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. අපි පුළුවන් හැම වෙලෙම support කරනවා සහ නොදන්න දේවල් ගොඩක් අපි ඒකෙදි කතා කරනවත් ඒක ඉතින් අපේ channel එකේ සියලු videos ටික ඔයාලා වෙනුවෙන් හදන්නේ නිකන් ඉන්නේ නැතුව Facebook එකෙන් සල්ලි හම්බ කරන විදිය, YouTube එකෙන් සල්ලි හම්බ කරන විදිය සම්බන්ධව අපි ඉදිරියදී ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් අය කියලා දෙන්නේ නැති අනිත් අය මුදල් වලට සල්ලි අරගෙන කියලා දෙන ඒවා මම free කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ channel එක subscribe කරලා bell එක click කරලා තියාගන්න කියලා මතක් කරනවා. එනම් අදට සමගන්න ප්‍රශ්න තියෙනම් කමෙන්ට් විතරක් දාන්න එපා. අපේ group එකට join වෙලා ඒකේ අහන්න පුළුවන්. ඔයාලට ඕනේ තරම් ඉතින් ප්‍රශ්න අහන්න පුළුවන්. අපි පුළුවන් හැම වෙලෙම support කරනවා. එහෙනම් අදට සමගන්නවා ඔබ සමට සුබ දවසක් වේවා. ජය වේවා. අපි The Voice